හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද? ඉතින් අදත් ආවා අලුත් ෆුඩ් රිවිව් එකක් අරගෙන. ඉතින් මේකත් වෙනස්ම විදිය ෆුඩ් රිවිව් එකක්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන් වීඩියෝ එකට. ඊට කලින් බලමු මොනවද අද මං ගෙනාවු අයිටම් ටික කියලා. ඉතින් යාළුවනේ ඔයාලා දැක්කනේ අද මම මොනවද අරගෙන ආවේ කියලා. ඉතින් අපි මේ දේවල් රස බලන්න කලින් අපි මේක ගැන චුට්ටක් කතා කරමු. ඉතින් මම මුලින්ම කතා කරන්න මෙන්න මේක ගැන. මල් බිස්කට්. ඉතින් අපේ ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් තමයි මේ මල් බිස්කට් කියන්නේ. මං හිතන්නේ මම මේක කන්න ඇත්ත ඉස්සරවම 1900 බර ගණන් වල. ඒ කියන්නේ 1995 96 අන්නේ කාලේ ඉඳන් මම මේ බිස්කට් එක කනවා. එතකොට නම් මෙහි පැකට් නෙමෙයි තිබ්බේ. ඉස්සර තිබ්බේ ග්‍රෑම් ගන්නට කිරලා ගන්න තිබ්බේ. ඔයාලට මතක ඇති මතකයි නම් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඔයාලට මතකද මේ බිස්කට් එක? ඥාන කතා. දැන් තියෙන ඥාන කතාවට වඩා ඉස්සර තිබුණ ඥාන කතාව ගොඩක් ලොකුයි. හරිම රසයි. අපි මේකත් කාලා බලමු ඒ ඉස්සර රස එනවද කියලා. මේකක් ඉස්සර මං ගත්තේ රුපියල් 3කට. හැබැයි දැන් මේක වෙනවා රුපියල් 20ක්. උද්දමනේ. ඉතින් මේ තියෙන්නේ බටර් ස්කෝච්. මේක නම් ගහලා තියෙන්නේ ටීබනස් කියලා. ඒ වුණාට මේකට අපි නම් කියන්නේ බටර් බිස්කට් කියලා. ඉතින් මේක මං ගත්තේ රුපියල් 100කට. ඉස්සර මං ගත්තේ රුපියල් 20කට. ඉතින් අපි දැන් මේ අයිටම් තුන කාලා බලමු. මොකක්ද ඉස්සෙල්ලාම ගන්න? අපි පටන් ගමු ඥාන කතාවෙන්. කොහොමද මේකත් එක්ක ප්ලේන් ටිකක් වගේ සෙට් වුණාම අමාරුනේ. ඉතින් කියන්න ඕනේ ඉස්සර ඥාන කතා එක තරම් දැන් තියෙන ඥාන කතා එක නම් මෙලෝ රහක් නැහැ. ගාන රුපියල් 20ක් වුණාට 20ටත් පාඩුයි. ඥාන කතාව පොඩි. ඉතින් මේකේ වැඩි රසකුත් නැහැ. හැබැයි ඉස්සර එක නම් මීට වැඩිය ගොඩක් රසයි. අපි දැන් try කරමු බටර් ස්කෝච් එක. හැබැයි මේ බටර් ස්කෝච් එක ඉස්සර ආවෙත් මෙහෙම දැන් එන්නෙත් මෙහෙම. රසත් ඒ විදිහමද කියලා පොඩ්ඩක් අපි කාලා බලමු. ඒක ඉස්සර රස එහෙම්මම එනවා. කිසි වෙනසක් නැහැ. ගාන විතරයි පොඩ්ඩක් සැර වෙලා තියෙන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මල් බිස්කට් එක. අපි දැන් ඒක try කරලා බලමු. ඒකේ ඉස්සර රසයි දැන් රසයි කොහොමද කියලා. කියන්න ඕනේ ඉස්සර අපි වැඩිපුරම කරන්නේ මේකේ ක්‍රීම් එක ඉස්සෙල්ලා කාලා බිස්කට් එක පස්සේ ගන්නවා. ඉතින් ඒකේ රසත් ඒ විදිහටම තියෙනවා කිසි වෙනසක් වෙලා නැහැ. බටර් ස්කෝතුවයි මේ මල් බිස්කට් එකයි දෙකම එකම රස. ඒ කියන්නේ ඉස්සර තිබ්බ රස ඒ විදිහටම තියෙනවා. ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. යන්න කලින් දෙයක් කියන්න ඕනේ. පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න 90 ගණන් වල කට්ටිය තමයි මේකේ රස හොඳටම දන්නේ. ඔයාලට subscribe කියන බටන් එකත් ක්ලික් කරලා යන්න අමතක කරන්න එපා. notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න.